හෙලෝ කොහමද ඔයාලට එන්න අද යන් මාත් එක්ක තවත් ලස්සන තැනක් බලන්න. මෙතනට කියන්නේ අල්සීෆ් ඕල් ඩුබායි කියලා. මේක මේ ළඟදි තමයි මේ විදිහට හදලා තියෙන්නේ. අවුරුදු 8ක් විතර ඇතුළත. මීට කලින් මෙතන කිසිම දෙයක් තිබිලා නැහැ. කාර් පාක් එකක් විදිහට විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ විදිහට ඕල්ඩ් ලුක් එකක් එන විදිහට ආකිටෙක්චර් කරලා හදලා තියෙන්නේ. ඉතින් මෙතන අල්සීෆ් සූක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතනට ආවොත් ඔයාලට ලස්සන ෂොප්ස් එහෙම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටට ආවේනික දේවල්, ඇඳුම් පැළඳුම්, විසිතුරු භාණ්ඩ, ඒ හැමදේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම සිහිපටනයක් විදිහට ඔයාලට ළඟ තියාගන්න මිලදී ගන්නත් පුළුවන්. ඔයාලට මේ පේන්නේ ඊට එහා පැත්තෙන් තියෙන ක්‍රීක් එක. මේ තියෙන ආකිටෙක්චර් එක ඉතින් හරිම ලස්සනයි. හරිම ඉපැරණි ගතියක් පෙන්නුම් කරනවා. ඉතින් එයාලා හදන්නේ මෙතන හිස්ටොරිකල් ප්ලේස් එකක් වගේ සංකල්පයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දවල් වරුවට වගේ නම් මෙතන ලස්සනට බලා ගන්න පුළුවන්. මං ගියේ චුට්ටක් රෑ වෙලා. මොකද මේ දවස්වල මෙහෙට ටිකක් හරිම රස්නෙයි. ඉතින් මේ තියෙන්නේ ඩුබායි වල ට්‍රැඩිෂනල් සූක් එක. මෙතනත් දේරවල ස්පයිස් සූක් එක වගේම ස්පයිසස්, එතකොට ඩ්‍රෙසස්, ඒ වගේම එක පර්ෆියුම්ස්, එක ස්ටැචුස්, ඒ හැම දෙයක්ම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට තව ජුවලරීස්, එතකොට එක ස්ටෝන්ස් වර්ග, එතකොට ෂූස්, ඒ වගේ ගොඩාක් දේවල් මෙතනින් ඔයාලට මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම අනිත් තැන්වලට වැඩිය මෙතනින් ඔයාලට ලාභදායක මිලකට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. සහ ඒ වගේම මෙතන මේ ෂොප්ස් වල ඉන්න අය ගොඩාක් හොඳයි. ඉතින් ඒත් එක්ක කතා බහ කරලා ඔයාලට අවශ්‍ය දේවල් මෙතනින් ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ කුළුබඩු ජාති වගේම මේ තියෙන්නේ සැෆ්‍රන්. ඉතින් සැෆ්‍රන් හැමෝම දන්න දෙයක්නේ. ඉතින් ඔයාලට මෙතනින් මේ වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ සෙරමික් බටු, ෂූස්, එතකොට එයාලගේ මේ වගේ ඩ්‍රෙසස් ඔයාලට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ නම් ජුවලරීස් වර්ග, ස්ටෝන්ස් අල්ලපු මුදු, ඒ වගේම බ්‍රේස්ලට්ස්. එතකොට මෙතන තියෙන්නේ පර්ෆියුම් බෝතල්. බලන්නක ඒ පර්ෆියුම් බෝතල් වල ලස්සන. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේ ෆ්‍රෑග්‍රන්ස් එකත් හරිම හොඳයි. කෙනෙකුට ගිෆ්ට් එකක් වගේ දෙන්න මේ වගේ දෙයක් හරිම යුනික්, හරිම ලස්සනයි. ඉතින් එක රටවලට ආවේනික ස්පයිසස් වර්ග එහෙම මෙතන ගොඩාක් බලා ගන්න පුළුවන්. අපි ඒවා දැකලවත් නැති ඒවා තියෙනවා. මෙන්න මේ මෙතන තියෙන්නේ සෑන්ඩ්ස් වලින් කස්ටමයිස් කරලා ලස්සන බොටල් එකකට ආර්ට් වගේ කරන එකක්. ඉතින් මේකත් ගොඩාක් අය මම දැකලා තියෙනවා ෆොරිනර්ස්ලා මිලදී ගන්න. මොකද ඒක ඔයාලට සිහිවටනයක් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අල්සීෆ් වලයි ඩුබායි වලයි ට්‍රැඩිෂනල් සූක් එකක් බලලා මම එහෙම්මම පිටත් වුණා ගෙදර යන්න. මොකද මේ දවස්වල හරිම රස්නෙයි, එළියේ ඉන්න චුට්ටක් අමාරුයි. ඉතින් ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.